ආයුබෝවන් මිත්‍රවරුනි. අද කොලම්බස්ගේ විග්‍රහය. අද කොලම්බස්ගේ විග්‍රහය කියන්නේ අනුර කුමාර දිසානායකට සහ ජාතික ජනබලවේග ආණ්ඩුවට එල්ල කරන කුණාටු චෝදනාවලට එක්තරා විදියක ප්‍රතිචාරයක් උත්තරයක්. ලංකා ඉතිහාසයේ කුණාටුවකින් සිදු වූ විශාලතම ජීවිත සහ දේපල හානිත් අරගෙන තමයි මෙන්න මේ සුලි කුණාටුව ලංකාවට ආවේ. මේ සුලි කුණාටුව අල්ලගෙන විපක්ෂය මේ වෙලාවේ දේශපාලන කුණාටුවක් ඇති කරන්න හදමින් ඉන්නවා. සොබාදාමෙන් ආපු සුලි කුණාටුව නවත්තන්නට අපට මුකුත් කරන්න බැරි වුණත් මෙන්න මේ විපක්ෂයෙන් ඇති කරන්නට හදන දේශපාලන සුලි කුණාටුව වළක්වන්න කොලම්බස්ගේ විග්‍රහය විදියට අපට පුළුවන් දේ මෙන්න මේ සමාජ මාධ්‍ය අවකාශයේ අපි කරනවා. විපක්ෂය විසින් නැති කරන්නට හදන දේශපාලන සුලි කුණාටුවට ජාතික ජනබලවේගය ලැබූ ජයග්‍රහණය විනාශ කරන්නට ඉඩ දෙන්න බෑ. අපි ඔබගෙන ඉල්ලා හිටිනවා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක මේ සංවාදයට එකතු වෙන්න, මේක ෂෙයා කරන්න, මේ සංවාදය ජනතාව අතරට ගෙන යන්න. ඒ වගේම අපේ channel එකට subscribe කරලා ජාතික ජනබලවේගයේ දිනවපු ජනතා බලය ආරක්ෂා කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. සුලි කුණාටුවෙන් ඇති වූ දේපල සහ ජීවිත විනාශයට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සහ අනුර කුමාර දිසානායක වග කියන්න ඕන කියන පාර්ශව කිහිපයක් ඉන්නවා. I mean, you said there's criticisms for the president. Is it a kind of perennial error, or is it quite specific to this current situation? Were there good warnings for this cyclone? And Sky News කියන්නේ රූපර්ට් මෝඩක්ට අයිති US based media company එකක්. UK වලයි ඕස්ට්‍රේලියාවෙයි මේ channel එක ඔපරේට් වෙනවා. ඒ විතරක් නෙමෙයි විපක්ෂයේ බලවේග වලට සහ ජාත්‍යන්තර බලවේග වලට වඩා භයානක මේ වෙලාවේ මාලිමාවට ලං වෙන්න හදන නමුත් මාලිමාව විසින් හැකිතාක් දුරින් තබාගත යුතු නිර්මාල් රංජිත් කියනවා අනුර කුමාර දිසානායකට සහ ජාතික ජනබලවේගයට අත්දැකීම් නැති හින්දාලු මෙහෙම වුනේ. කොලම්බස්ගේ විග්‍රහයට අනුව මෙන්න මේගොල්ලෝ හදන නැරේටිව් එක මේ ගොතන කතා සේරම NPP විරෝධී අනුර කුමාර දිසානායක විරෝධී ප්‍රොපගැන්ඩා ප්‍රචාරක ව්‍යාපෘති මේ සේරම ඇන්ටි NPP ප්‍රොපගැන්ඩාවල කොටස් පෙර නොවූ ව්‍යසනයකට කවදාවත් දැකලා නැති අත්විඳ නැති විනාශයකට මුහුණ දෙන්න රටකට ජාතියකට ජනතාවකට සිද්ධ වුණාම ඒ මිනිස්සු ස්වභාවයෙන්ම බියටපත් වෙනවා බය වෙනවා මිනිස්සුන්ගේ behavior management වලට මිනිස්සුන්ගේ හැසිරීමට බලපාන ප්‍රධාන emotion දෙකක් තියෙනවා භාවයන් දෙකක් තියෙනවා එකක් fear අනිත් එක desire මිනිස්සු බය වුණාම මිනිස්සුන්ගේ ආශාව බවට හැරෙන්නේ ඔවුන්ගේ ගැලවීම මිනිස්සු බය වුණාම තමයි මිනිස්සුන්ගේ මොලේ වෙනස් කරන්න පුළුවන් සරලව කිව්වොත් මිනිස්සු ප්‍රභාකරන්ට බය වුණා ඒ බය හින්දා තමන්ගේ ගැලවුම්කාරයා හැටියට මහින්ද රාජපක්ෂ තෝරාගත්තා ඊට පස්සේ මිනිස්සු මුස්ලිම් ත්‍රස්තවාදයට බය වුණා ඒ මුස්ලිම් ත්‍රස්තවාදයෙන් බේරෙන්න ගැලවුම්කාරයා විදියට ගෝඨාභය රාජපක්ෂ තෝරාගත්තා මේ අවස්ථා දෙකේදීම ලංකාවේ මිනිස්සු බය කළා රාජපක්ෂ පවුලේ බඩු විකුණපු දිලිත් ජයවීර දන්නවා මිනිස්සු බය වුණාම මිනිස්සු බය කරාම එයාට පුළුවන් කියලා එයාට ඕන බඩුව විකුණන්න මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ඇතුලේ පොදු ජනයාගේ ගැලවුම්කාරයා විදියට මිනිස්සු තෝරාගෙන තිබෙන්නේ ඒ වගේම පොදු ජනයාගේ එකම ගැලවුම්කාරයා වී තිබෙන්නේ අනුර කුමාර දිසානායක දැන් දිලිත් ජයවීර හිතනවා ඇයි මම අනුන්ගේ බඩු විකුණන්නේ මිනිස්සු බය කරලා ඇයි මට මාව විකුණ ගන්න බැරි මිනිස්සු බය කරලා කියලා දිලිත් ජයවීර මේ කරමින් ඉන්නේ අනුර කුමාර දිසානායකට ලංකාවේ පොදු ජනයා ගලවා ගන්නට බැරි වුණා කියන පණිවිඩය අරගෙන යන්න කුණාටුවෙන් අවතැන් වෙලා ඉන්න කුණාටුවට බය වෙලා ඉන්න මිනිස්සුන්ගේ ඔළුව ඇතුලේ අලුත් ගැලවුම්කාරයෙක් විදියට එයාවම ප්ලේස් කරන්න රීප්ලේස් කරන්න මිනිස්සු නාය යනවා කියලා බය වුණාම තමන් ඉන්න ගෙවල් දොරවල් අතහැරලා දාලා යනවා වගේ දිලිත් ජයවීරලා දන්නවා මිනිස්සු බය වුණාම තමයි මිනිස්සුන්ගේ ඔළුවට විස බීජ ඇතුල් කරන්න පුළුවන් දේශපාලන මතවාද ඇතුල් කරන්න පුළුවන් අනුර කුමාර දිසානායක ගැන වරදක් තරහක් මිනිස්සුන්ගේ හිතවල පැල කරන්න පුළුවන් මිනිස්සු බය වුණාම කියලා දිලිත් ජයවීර දන්නවා මිනිස්සු අනුර කුමාර දිසානායකට බය කළොත් මාලිමාව ඇතහැරලා මිනිස්සු එයා ළඟට එයි කියලා එයා හිතනවා විපක්ෂය හිතනවා අත්‍යෙන්ම මේ දවස්වල දිලිත් ජයවීර රට වටේ කඳු වටේ පන්සල් වටේ හාමුදුරුවෝ වටේ රොටි කකා කැරකෙන්නේ එච්චර හොඳ වැඩකට නෙමෙයි ලංකාවට සුලි කුණාටුවක් එන්න තියෙන සම්භාවිතාව ඉඩකඩ ඊටාම අඩුයි මොකද ලංකාව තියෙන්නේ බෙන්ගාලේ බොක්කේ තියෙන සයික්ලෝන් බෙල්ට් එක නැත්තම් කුණාටු යන බෙල්ට් එකේ කුණාටු පටියෙන් එළියේ හැබැයි ළඟින් මෙන්න මේ කාරණාව හින්දා ලංකාව බෙන්ගාල බොක්කේ සයික්ලෝන් බෙල්ට් එකට එළියෙන් තියෙන හින්දා ලංකා ඉතිහාසයේ කවදාවත් ඩිරෙක්ට් කෙලින්ම සුලි කුණාටුවක අවදානමට මුණ පාලා නැහැ. මේ දක්වා ලංකාවට බලපෑම් ඇති කළ සියලුම සුලි කුණාටු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ටච් කරගෙන ඒවයි යන්තම් වැදිලා ලංකාවෙන් එළියට ගියා. මේ වගේ කඩාගෙන රට ඇතුළට ආවේ නැහැ. හැබැයි මේ ලංකාවට ආවේ
මහා ලොකු සුළි කුණාටුවක් නෙමෙයි. ලංකාවට ආවේ සයික්ලෝනික් ස්ටෝම් එකක්. සයික්ලෝන් වල එහෙම නැත්නම් සුළි කුණාටු වල අඩුම lowest level එකේ සුළි කුණාටුවක්. පොඩිම සුළි කුණාටුවක් සුළි කුණාටු අතරේ. ප්‍රධාන සුළි කුණාටු වර්ග පහක් තියෙනවා. එකක් සයික්ලෝනික් ස්ටෝම්. ඒක තමයි ලංකාවට ආවේ. ඒ තමයි අඩුම level එක. ඊළඟ level එක තමයි සිවියර් සයික්ලෝන්. තුන්වෙනි level එක very severe cyclone. හතරවෙනි level එක extreme severe cyclone. කියන්නේ ලොකුම cyclone එක තමයි super cyclone. මේ cyclone පහෙන් ලංකාවට ආවේ cyclonic storm එක. අඩුම level එකේ පුංචිම සුළි කුණාටුව. මෙන්න මේ පුංචිම සුළි කුණාටුවට තමයි මෙච්චර ලොකු විනාශයක් උනේ. ලංකාවට ආපු සුළි කුණාටු වර්ග වලින් පුංචිම සුළි කුණාටුව නම් ඇයි මේ තරම් විනාශයක් උනේ? weak early warnings and response systems. මේ පුංචිම cyclone එකෙන් මෙච්චර ලොකු විනාශයක් වුණ අනුර කුමාර දිසානායක හින්දා නෙවෙයිනේ. දැන් මේක අනුර කුමාර දිසානායක හින්දා කිය අනුර කුමාරගේ කරපිට පටවන්න හදනකොට මේ සබාදහමෙන් ආපු ව්‍යසනය අපි මේ කරන්නේ තවදුරටත් රටේ ජනතාව අන්ධකාරයට තල්ලු කරන එක. කියන්නේ ඇත්ත ප්‍රශ්නය මිනිස්සුන්ගෙන් හංගන එක. මේ සයික්ලෝන් එක සම්බන්ධයෙන් සිදු අනතුරු ඇඟවීම, పూర్ව අනතුරු ඇඟවීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම දුර්වල මට්ටමක පැවතිච්ච හින්දා තමයි මෙච්චර ලොකු විනාශයක් උනේ. රියල් ටයිම් වෙදර් ෆෝකාස්ට් එකක් නැහැ. කියන්නේ වෙදර් ෆෝකාස්ට් එක අප්ඩේට් කරන්න ඕනේ. ඒක අප්ඩේට් වෙන්නේ නැහැ. ඒක ඒ හරහා තොරතුරු ලැබුණේ නැහැ. සාමාන්‍ය ලෝකයේ ප්‍රොසීඩියර් එක තමයි කාලගුණෙන් ඒක හොයාගන්නවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හොයාගන්නවා. ඊට පස්සේ ඒක මාධ්‍ය වලට දැනුම් දෙනවා සහ රජයට දැනුම් දෙනවා. ඒතර මාධ්‍ය හරහා ජනතාව දැනුවත් වෙනවා. රජය මෙන්න මේ එන මහා ව්‍යසනයට මුහුණ දෙන්න පුළුවන් තරමින් සූදානම් වෙනවා. ඒතර ඒක ලංකාවේ උනේ නැහැ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අතින්. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අතින් ජාතික ජනබලවේගයට හානියක් වුණා. මොකද ඔවුන් දැනම පාවිච්චි වුණා දිලිත් ජයවීරගේ දෙරණ නාලිකාවට ආණ්ඩුවට විරුද්ධව මෙන්න මේ කතන්දර මඩ නිර්මාණය කරන්නට. ඒ වගේම මාස් SMS warning system එකක්. ඒ කියන්නේ SMS පාවිච්චි කරලා රටේ ජනතාව එකවර දැනුවත් කිරීමේ පණිවිඩ ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වගේම එහෙම දැනුම් දුන්නත් හදිසියෙම කුණාටුවක්, ගම් වතුරක්, නායෑමක් සිද්ධ වෙනවා. වහාම ගෙවල් වලින් ඉවත් වෙලා, මහා මාර්ග වලින් ඉවත් වෙලා මෙන්න මේ ආරක්ෂක ස්ථාන වලට, මෙන්න මේ ෂෙල්ටර්ස් වලට ගිහිල්ලා ඉන්න කියන්න තරම් හරියමං ෂෙල්ටර්ස් ලංකාවේ තිබුණේ නැහැ. ඒ වගේම කුණාටුවකට මුහුණ දෙන්න පුහුණු කරපු දැනුවත් වූ ඩිසාස්ටර් මැනේජ්මන්ට් ටීම් එකක් ලංකාවේ නැහැ. මේක ඇත්තක්. මේක අනුරගේ වරදක් නෙමෙයි. ඒ වගේම ස්ට්‍රෝං සපෝට් නෙට්වර්ක් එකක් තිබුණේ නැහැ. සබාදහමේ ව්‍යසනයකදී රෙස්පොන්ඩ් එක කියන්නේ ප්‍රතිචාර දක්වනකොට ඒකට ප්‍රතිචාර දක්වන්න ශක්තිමත් සම්පත් සහ ව්‍යුහයක් අවශ්‍යයි. උදාහරණයක් හැටියට විදුලිය ඇන හිටියොත් తాවකාලික විදුලිය ජනනය කරන්න රාජ්‍යයට නෙමෙයි පුරවැසියාට පුළුවන්කම් තියෙන්න ඕන. ජෙනරේටර්ස් තියෙන්න ඕන. ගෑස් ලිප් තියෙන්න ඕන. බෝට්ටු තියෙන්න ඕන. ඒ වගේ දේවල් ලංකාවේ පුරවැසියාට නැහැ. ඒ කියන්නේ කමියුනිටි කැපැසිටි එක අඩුයි ලංකාවේ පුරවැසියන්ට. දැන් ඕස්ට්‍රේලියාවේ මේක වුණා නම් ඒ රටේ මිනිස්සුන්ට ගඟක් අයිනේ හිටියත්, කන්දක් උඩ හිටියත්, කොහේ හිටියත් ඒ මිනිස්සුන්ට බෝට්ටු තියෙනවා. හදිස්සියකදී පාවිච්චි කරන්න බෝට්ටු තියෙනවා. ඒ වගේම හෙලිකොප්ටර්ස් තියෙනවා. මිනිස්සුන්ට හෙලිකොප්ටර්ස් තියෙනවා. මිනිස්සුන්ට ජෙනරේටර්ස් තියෙනවා. මේ වගේ දේවල් පොදු ජනයාට තිබුණා. ඒ හින්දා ඒගොල්ලෝ හැම එකේදීම රජයට චෝදනා කරන ගතිය අඩුයි. ඒතර මේ ඒගොල්ලන්ට කැපැසිටි එක තියෙනවා හදිසි තත්වයකදී ප්‍රතිචාර දක්වන්න. ලංකාවේ මේව නැහැ. හැබැයි ලංකාවේ early warning system එකක් සහ response system එකක් තිබුණත් මෙන්න මේ සුළි කුණාටුවට මුහුණ දෙන්න අමාරුයි. හේතුව low preparedness and limited experience. ලංකාව රටක් හැටියට මෙන්න මේ වගේ සුළි කුණාටුවකට සූදානම් වෙච්ච රටක් නෙමෙයි කවදාවත්. ඒ වගේම ලංකාවේ මිනිස්සු සුළි කුණාටුවකට මුහුණ දීලා නැති හින්දා ඔවුන්ට සුළි කුණාටුව ගැන අත්දැකීමක් නැහැ. හරියට සුනාමිය ගැන අත්දැකීමක් නැති හින්දා එක ජීවිතයක්වත් නැති නොවිය යුතු සුනාමියකින් 30000ක් මිය ගියා වගේ. එක්ස්පීරියන්ස් එක නැහැ. කොච්චර අනතුරු ඇඟෙව්වත්, කොච්චර ප්‍රතිචාර දක්වන්න පුළුවන් වුණත් මිනිස්සු ප්‍රිපෙයර්ඩ් වෙලා නැත්නම් රටක් විදියට සහ ඒ ගැන අත්දැකීමක් නැත්නම් ඊට මුහුණ දෙන්න වෙන විනාශය ඉතා විශාලයි. මොකද ලිමිටඩ් පබ්ලික් එඩියුකේෂන් කවුරුවත් නැත්නම් උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයවත් දන්නේ නැහැ මොකක්ද කුණාටුවක් කියන්නේ. මොකක්ද සුළි කුණාටුවක් කියන්නේ. ලංකාවේ අත්දැකීම සාමාන්‍යයෙන් තදවැසි, හයියෙන් වහිනවා, හයියෙන් හුලං එනවා. කුණාටුව කියන එක ගැන මිනිස්සුන්ට විද්‍යාත්මක අවබෝධයක් නැහැ. දැන් කවුරු හරි කිව්වත් ලංකාවට කුණාටුවක් එනවා, සුළි කුණාටුවක් එනවා කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මම මේ උනාට පස්සේ මිනිස්සුන්ගෙන් ඇහුවා අම්මලා තාත්තලාගෙන් මොකද්ද සුළි කුණාටුවක් කියන්නේ? කාටවත් ඒක පැහැදිලි කරන්න බෑ. පබ්ලික් එඩියුකේෂන් වලින් හරි එක්ස්පීරියන්ස් වලින් හරි මේ කුණාටුව ගැන මිනිස්සුන්ට දැනුමක් නැහැ. කුණාටුව ආවට පස්සේ මේ දැනුත් ලංකාවේ අතිබහුතරයක් දන්නේ නැහැ මොකක්ද සුළි කුණාටුවක් කියන්නේ කියලා. ඒ ගැන විද්‍යාත්මක අවබෝධයක් නැහැ. ඒක නිකන් තදවැස්සක්, ගම් වතුරක්, හුලං ඒ වගේ
වගේ අදහසක් තමයි සුළි කුණාටුවක් ගැන ලංකාවේ පුරවැසියන්ට තියෙන්නේ. Sky News කියපු අර ඕස්ට්‍රේලියාව වගේ රටවල ඒ රටවල කුඩා ළමයින් පවා දන්නවා සුළි කුණාටුවක් කියන්නේ මොකක්ද? ඒකේ මොන ලෙවල්ද? මොකද අනතුරු ඇඟවීම් කරනකොට ඒ රටවල් වල ඒගොල්ලන්ගේ ලෙවල් එකක් කියනවා. එතකොට මිනිස්සු දන්නවා මේ ලෙවල් එක එන්නේ. මෙච්චර පරිස්සම් වෙන්න ඕන. එතකොට ඒ අවබෝධය ඒ කියන්නේ ජීවිතයෙන් ඒක ඉගෙනගෙනත් නැහැ. ස්කෝල වලින් ගන්නලත් නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මේ සැරේ ඕවා ඇතුළත් කරලත් නැහැ මං හිතන්නේ. ඒ වගේම එක්ස්පර්ට්ස් ලා ඉන්නෝනේ මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වෙලා හිරු දෙරණ බල ඉන්න තක්කඩි ටිකක් ඉන්නවනේ. අන්න උන්ටත් මෙන්න මේ සුළි කුණාටුව හඳුනා ගැනීම සඳහා දැනුමක් සහ භාවිතය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ කියන්නේ තියෙන සම්පත් පාවිච්චි කරලා මේ සුළි කුණාටුව ගැන අනිවාර්යෙන් කියන්න තිබුණා. හැබැයි උන් ඒක කිව්වේ නෑ මොකද උන් හිරු දෙරණ බල හිටියා උන්ගේ වීඩියෝස්. ඒ වගේම ලංකාවේ කුණාටුවක් ආවහම ලෑන්ඩ්ස්ලයිඩ් නායයන් වෙන්නේ කොහෙන්ද කියලා හරියට කියන්න බෑ. මධ්‍යම කඳුකරයේ අතිශය විශාල ප්‍රදේශයක් ඕනෑම විටක නායන්න පුළුවන්. කියන්නේ හරියට කියන්න බෑ මෙන්න මෙතන තමයි මේ පේරියා එක තමයි නායන්නේ කියලා. low preparedness කියන්නේ මෙන්න මේක. low prepared කියන්නේ මේක අනුරග එකක් නෙමෙයි මේ ලංකාවේ ව්‍යුහය ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. අපි මේ කතා කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපි විග්‍රහ කරගන්න ඕනේ. ඒ වගේම ලංකාවේ හදන ගෙවල්, පාරවල් සහ වෙනත් යටිතල පහසුකම් වෙනත් ඉදිකිරීම් මෙන්න මේ කුණාටු වල එහෙම නැත්නම් ගම් වතුර වලට මූණ දෙන්න තරම් හයිය තියෙන ස්ටෑන්ඩඩ් එකකට හදලා නැහැ. ඒතර උදාහරණයක් හැටියට ඕස්ට්‍රේලියාවේ ගෙවල් හදනකොට ඒවා හදන්නේ ස්ටෑන්ඩඩ් එකකට. ඒතර ඒ ස්ටෑන්ඩඩ් එකේ කියනවා සයික්ලෝන් මෙන්න මේ ලෙවල් එකේ සයික්ලෝන් එකකට ඔරොත්තු දෙනවා මේ ගෙදර කියලා. දැන් ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ ගඟවල් අයිනේ, පාරවල් අයිනේ, කඳු අයිනේ, කඳු මුදුනේ පුළුවන් හැමතැනකම මිනිස්සු ගෙවල් හදනවා. ඒ වගේම පොදුවේ ලංකාවේ නැහැ මෙන්න මේ සේෆ් සෝන් සහ රිස්ක් සෝන්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ ආරක්ෂිතයි මෙන්න මේ ප්‍රදේශයේ අනාරක්ෂිතයි සුළි කුණාටුවකදී ගම් වතුරකදී නායෑමකදී කියලා එම බෝඩ් ගහලා මිනිසුන්ට අනතුරු අඟවන සංඥාපෝරු කොහෙවත් පොදුවේ නැහැ. ප්‍රතිචාර දක්වන්න තියෙන සපෝට් සර්විස් වලට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කරදරේ වටන මිනිස්සුන්ට උදව් කරන්න බෑ. මොකද යනවනම් යන්න ඕන ගොඩබිමින් යද්දී එක්ක පාරක් කැඩිලා එක්ක නායක් ගිහිල්ලා එහෙම නැත්නම් ගම් වතුරක්. එතකොට දිගටම සපෝට් සර්විස් එකට ඒතෙන්ට ළඟා වෙන්න බැරි වෙනවා. යන්න පුළුවන් හෙලිකොප්ටර්ස් වලින් විතරයි. හෙලිකොප්ටර්ස් කීයකින් කියලා යන්නද? මේ වගේ තත්වයකට මුණ දෙන්න අර Sky News කියපු ඕස්ට්‍රේලියාවේවත් පහසුකම් නැහැ. මම මේ පැහැදිලි කළේ ලංකාවේ මේ low preparedness කියන එක ලංකාවේ ව්‍යුහීය ප්‍රශ්නයක්. ලංකාවේ මිනිස්සු පුරවැසියෝ මේ අපි අපේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ අසල්වැසියෝ මේ කවුරුවත් පර්සනලි මේ ගැන අධ්‍යාපනයක් ලැබලත් නැහැ, අත්දැකීමක් ලැබලත් නැහැ. ඒ හින්දා මෙන්න මේ වගේ සුළි කුණාටුවකට මුණ දෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වෘත්තිකයන්ටත් මේ ගැන අත්දැකීමක් අධ්‍යාපනයක් නැහැ. ඒ කාරණාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාර්ථීන්ටත් ඒ තොරතුරු ජනතාවට ලබා දෙන ජනමාධ්‍යවේදීන්ටත් සහ මේකෙදී මැදිහත් වෙන අනිත් වෘත්තිකයින්ටත් අදාළයි. ඒගොල්ලන්ටත් අධ්‍යාපනයක් සහ අත්දැකීමක් නැහැ වෘත්තීය වශයෙන් මෙන්න මේ වගේ සුළි කුණාටුවකදී වැඩ කරන්නේ කොහොමද කියලා. පෞද්ගලික සහ වෘත්තීය වශයෙන් විතරක් නෙවෙයි ඒ වගේම රාජ්‍යයක් විදියට ඓතිහාසිකව මේ දැන් නෙවෙයි මේ අවුරුදු 10කට කලින් නෙවෙයි 20කට කලින් නෙවෙයි අවුරුදු 100 ගණනාවක් පුරා ලංකාව සුළි කුණාටුවකට කවදාවත් සූදානම් වෙලා නැහැ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට සුළි කුණාටුවක් ගැන යම් අත්දැකීමක් තියෙනවා. හැබැයි තවමත් ලංකාව කියන්නේ low preparedness. ලංකාවේ සුළි කුණාටු සූදානම තියෙන්නේ ඊටාම අවම තත්වයේ. ඒතකොට ලංකාව සුළි කුණාටුවකට සූදානම් කරන වැඩේ මාසෙන් දෙකෙන් ගෙවල් හදන වගේ, පාරවල් හදන වගේ, පාලම් හදන වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ලංකාවේ ස්ට්‍රක්චර් එක ඒකට වෙනස් කරන්න ඕන. ඒක අවුරුදු 10කට වඩා වැඩි 20කට ආසන්න කාලයක් යන දීර්ඝකාලීන වැඩක්. ලංකාව කුණාටුවකට සූදානම් රටක් බවට පත් කරන එක දශක ගණනාවක් යන වැඩක්. ඒ වැඩේ කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේ ලංකාවේ ඒ අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය විතරයි. අපි කලින් කියපු දේවල් බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන් දේවල්. හැබැයි තව අවුරුදු 5කින් 10කින් 15කින් 20කින් මම ඒ කලින් කියපු දේවල් වෙනස් කරත් වෙනස් කරන්න බැරි යථාර්ථයකට ශ්‍රී ලංකාවට රාජ්‍යයක් විදියට මුහුණ දෙන්න වෙනවා. disaster is unavoidable. ඊට පස්සෙත් මහා විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක වළක්වන්න බැරි වෙන්න පුළුවන්. countries vulnerable. ඇයි අපේ රට vulnerable? limited geographic diversity. ලංකාව භූවිද්‍යාත්මක වශයෙන් ගොඩක් diversity එකක් තියෙන රටක් නෙමෙයි. ලංකාව පුංචි රටක්. මෙන්න මේ පුංචි රටේ ඒ රට ඇතුලේ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ ලොකු ජනගහනයක් පැක් වෙලා සාඩින් වෙලා ජීවත් වෙනවා. ලංකාව වටේ මුහුද තියෙනවා.
තියෙනවා, මුහුදු බඩ තනිතලාව තියෙනවා, ඊට පස්සේ රටමැද කඳුකරය තියෙනවා. ඒ හින්දා භූවිද්‍යාත්මකව විවිධත්වයක් නැහැ. කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට තෝරා ගැනීම කරන්න ඉඩ අඩුයි. ඒ වගේම ලංකාව පොඩි රටක්. සාමාන්‍යයෙන් සුලිකුණාටුවක් කඩාගෙන රට ඇතුළට එනකොට ඒක ස්ලෝ වෙන්න, ඒක දුර්වල වෙන්න කිලෝමීටර් 100ක් 150ක් එන්න ඕන. ඒ හින්දා ලංකාවට සුලිකුණාටුවක් බෙන්ගාල බොක්කෙන් ඇතුල් වුණොත් කිලෝමීටර් 100ක් 150ක් එනකොට ඒක මධ්‍යම කඳුකරේ හැපිලා ඉවරයි. ඒ කියන්නේ සුලිකුණාටුව රට මැදට වදිනවා සැරටම. මේක අර ස්කයි නිවුස් අක්කා කියපු ඕස්ට්‍රේලියාවේ වුණා නම් කිලෝමීටර් 100ක් 150ක් වෙනකොට දුර්වල වෙනවා. ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් 100ක් 150ක් කියන්නේ එක ගමක් දෙකක්. කිලෝමීටර් 150ක් රට ඇතුළට එනකොට කුණාටුව රට ඇතුලේ වදිනවා, මධ්‍යම කඳුකරේ වදිනවා, මධ්‍යම කඳුකරයට ධාරානිපාත වැහි ඇදහැලෙනවා. ඊට පස්සේ සුලි කුණාටුවෙන් බැටකාපු මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව ගංගාහරා රට වටේම තියෙන ගංගාහරා පහත් මුහුදු බඩ තනිතලාවට ඇදිලා යනවා ඉතාම වේගයෙන්. පැය කිහිපයක් ඇතුළත මේ ගංගා පිටාර ගලනවා. ඕස්ට්‍රේලියාවේ එහෙම වෙන්නේ නැහැ. දැන් මම මේ ඕස්ට්‍රේලියාවම ගන්නේ අර ස්කයි නිවුස් එක තියෙන සයික්ලෝන් එන රටක් නිසා ඕස්ට්‍රේලියාව. ඒතර ඒගොල්ලන්ගෙන් මේ උදාහරණය සංසන්දනය කරන්න. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක එහෙම වෙන්නේ නැහැ. කිලෝමීටර් 100ක් 150ක් ඇතුළත ඕස්ට්‍රේලියාවේ තියෙනවා ගම් කිහිපයක්, නගර කිහිපයක්, ඒ වගේම ගංගාවක් දෙකක්. නමුත් ලංකාවේ කිලෝමීටර් 100ක් 200ක් ඇතුලේ මුළු රටම තියෙනවා. රටේ සේරම ගංගා තියෙනවා. මහා අතිශය විශාල ජනගහනයක් ජීවත් වෙනවා. ස්කයි නිවුස් එකේදී අනුර කුමාරට චෝදනා කරන්න හදපු අක්කා මේවා නොදක්කා නෙමෙයි. ඒ අක්කා කරේ කවුරු හරි ලංකාවේදී ඒ කතාව කියපු එකෙක්ගේ කතාව ජාත්‍යන්තරයට වික්කා. මෙන්න මේක තමයි අපි දීර්ඝ කාලීනව හිතන්න ඕන දේ. Cyclones are bigger than Sri Lanka. මම මේ කියන කතාව ඉතා බරපතල එකක්. නමුත් යථාර්ථයක්. ශ්‍රී ලංකාව කියන්නේ සුලිකුණාටු වලට වඩා සුලිකුණාටුවකට වඩා ගොඩක් පුංචි රටක් හින්දා අපි අර මම කලින් කියපු විදියට early warnings ඒ කියන්නේ කලින් අනතුරු අඟවලා ප්‍රතිචාර දක්වන්න ලෑස්ති වෙලා හිටියත් එහෙම නැත්නම් ලංකාව ව්‍යුහයේ වශයෙන් ස්ට්‍රක්චර් විදියට ලංකාව සූදානම් කරගෙන හිටියත් ලංකාවට කුණාටුවකින් වෙන්න තියෙන සුලිකුණාටුවකින් වෙන්න තියෙන බලපෑම අති විශාලයි. අපි අන්න ඒ යථාර්ථය දැනුවත් පුරවැසියන් විය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් විදියට තේරුම් ගන්න එක. ශ්‍රී ලංකාව සුලි කුණාටුවකට වඩා පුංචි රටක් හින්දා ලංකාවට සුලි කුණාටුවක් ආවොත් එයින් වන ආර්ථික බලපෑම අති විශාලයි. ලංකාවේ කෘෂි කර්මාන්තයට සුලි කුණාටුවෙන් බලපෑම් ඇති වෙනවා. ලංකාවේ සංචාරක කර්මාන්තයට සුලි කුණාටුවෙන් බලපෑම් ඇති වෙනවා. ලංකාවේ එක්ස්පෝර්ට්ස් වලට විශේෂයෙන්ම තේ වගේ දේවල් වලට සුලි කුණාටුවෙන් බලපෑම් ඇති වෙනවා. කුඩා ව්‍යාපාරයන් වලටත් අතිශය අලාභ හානි වෙනවා. ඒ වගේම අන්නේ ව්‍යාපාර කරන රට වටේ පොඩි රස්සා කරන මිනිස්සුන්ගේ දිනපතා දෛනික පඩියට වැඩ කරන මිනිස්සුන්ගේ රස්සාවටත් කෙලවෙනවා. ඒකෙන් රිකවර් වෙන්න සෑහෙන කාලයක් යනවා. අර ස්කයි නිවුස් කියන ඕස්ට්‍රේලියාව වගේ රටක් බැලුවොත් ඒ රටට කුණාටුවක් ආවොත් ප්‍රදේශ කිහිපයකට විතරයි කුණාටුවේ බලපෑම් වෙන්නේ. එතකොට ප්‍රදේශ කිහිපයකට විතරයි මේ විනාශය වෙන්නේ. එතකොට රටේ අනෙක් පැතිවල ආර්ථිකය වැඩ කරනවා. රට දුවනවා. රටේ පුංචි කොටසකට බලපෑමක් වෙලා තියෙනවා. අන්න ඒ ස්වභාවයෙන් හින්දා රටේ ආර්ථිකය දුවනවා. ඒ ඉකොනොමි එක ෆ්‍රැජයිල් නෑ. කියන්නේ ලංකාවේ ඉකොනොමි එක ෆ්‍රැජයිල් වෙන්නේ ඇත්තටම මෙන්න මේ භූවිද්‍යාත්මක හේතුවක් නිසා. මොකක්ද? සුලිකුණාටුව ශ්‍රී ලංකාවට වඩා විශාල වීම නිසා තමයි ලංකාවේ ඉකොනොමි එක ෆ්‍රැජයිල් වෙන්නේ. එහෙම නැතුව අනුර කුමාර දිසානායක හරි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හරි මේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මේ වෙලාවේ ඔවුන් ආර්ථිකය කළමනාකරණය කරන විදිය ඓතිහාසිකව ප්‍රශස්තයි. හැබැයි හරි දුෂ්කර අමාරු ව්‍යායාමයක්. කුණාටුවෙන් වෙච්ච හානියෙන් රිකවර් වෙන ගමන් ලංකාවේ ඉන්නේ. එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට තමයි මේ රට යාලි ගොඩනගන්න වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් දැන් මේ රිකවර් කරනවනේ. මේ රට ගොඩ ගන්නකොට මොනවද අපි කරන්න ඕන? රීබිල්ඩ් හෝම්ස්. ගෙවල් නැවත නිවාස නැවත ඉදි කරන්න ඕන. එතකොට ඕස්ට්‍රේලියාවේ සයික්ලෝන් එකක් ආවහම කවුද ගෙවල් හදන්නේ? ඕස්ට්‍රේලියාවේ මේ තියෙන ඕස්ට්‍රේලියාවේ ඉන්ෂුරන්ස් එකෙන් ගෙවල් හදන්න සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන් නෙවෙයි. හැබැයි ලංකාවේ මොකද්ද වෙලා තියෙන්නේ? ආණ්ඩුවට සල්ලි දෙන්න වෙලා තියෙනවා. මිනිස්සුන්ට පුළුවන් තරමින් හදාගන්න වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ගම් වතුරකින් හරි කුණාටුවකින් හරි ගෙයක් විනාශ වුණොත් ඉන්ෂුරන්ස් කරලා නැත්නම් ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ ගෙවල් හදාගන්න. ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ බඩු ගන්න. ඊළඟ එක
රීස්ටෝ ෆාම්ස්. ඒ කියන්නේ ගොවිබිම් නැවත ගොඩනගන්න ඕන. ගොවියන්ට වගා කරන්න නැවත සල්ලි දෙන්න ඕන. ඒතර ඕස්ට්‍රේලියාව ඒක කරන්නේ ආණ්ඩුවෙන්ද? නෑ. ඉන්ෂුරන්ස් කම්පැනි වලින්. ලංකාවේ ඒක කරන්න වෙලා තියෙන කාටද? ආණ්ඩුවටයි මිනිස්සුන්ටයි. ඒ වගේම රිපෙයාර් ද රෝඩ්ස්. ඕස්ට්‍රේලියාවේ කවුද කරන්නේ? ගවර්න්මන්ට් එක. ඒක විතරයි එකම දේ ගවර්න්මන්ට් එක කරන පාරවල් කඩනොත් පාරවල් හදන එක. නමුත් ඕස්ට්‍රේලියාවේ මහා මාර්ග කියන්නේ ලංකාවේ පාරවල් වගේ අනතුරුදායක දේවල් කැඩෙන්න පුළුවන් දේවල් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ භූවිද්‍යාත්මක වාසිය හින්දා කඳු කපලා පාරවල් හදලා නෑ මහ ගොඩක්. ඒ කියන්නේ ලංකාවේ වගේ රෝඩ් රිපෙයාර්ස් එන්නේ නැහැ කුණාටුවකින් පස්සේ ඕස්ට්‍රේලියාවේ කුණාටු ආපු පැත්තකවත්. ලංකාවේ කාටද පාරවල් හදන්න වෙලා තියෙන්නේ? ආණ්ඩුවටයි මිනිස්සුන්ටයි. අපේ රටේ ආණ්ඩුවයි මිනිස්සුයි එකතු වෙලා මේව කරන්නේ. ඒ විතරක් නෙමෙයි කම්පන්සේට් වික්ටිම්ස්. මේකෙන් අලාහව ජීවිත නැති වෙච්ච අයට දේපල නැති වෙච්ච අයට වන්දි ගෙවන්නේ කවුද? ඕස්ට්‍රේලියාව කවුද ගෙවන්නේ? ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ. නැතුව මේ ආණ්ඩුවෙන් ගෙවන්නේ නැහැ. ලංකාවේ කාටද වෙලා තියෙන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඉන්ෂුරන්ස් තියනවද? නැහැ. අනුර කුමාර දිසානායකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ඒක කරන්න වෙලා තියෙන්නේ. මොකද මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් තිබුණා නම්, චන්ද්‍රිකාලාගේ ආණ්ඩුවක් තිබුණා නම්, රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුවක් තිබුණා නම්, සජිත් ප්‍රේමදාසලාගේ ආණ්ඩුවක් තිබුණා නම් මෙහෙම ගෙවයිද? එහෙම ගෙවන්නේ නැහැ උන්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවවත් කරන්නේ නැති වැඩක් මේ කරමින් ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ පොඩි කෑල්ලකට කුණාටුවක් ආවහම ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව නොකරන දෙයක්, කරන්න පුළුවන්කම තියෙද්දි නොකරන දෙයක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහ අනුර කුමාර දිසානායක කරමින් ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්ෂුරන්ස් එකෙන් විසඳන ප්‍රශ්න ලංකාවේ ආණ්ඩුවකින් විසඳනවා. ශ්‍රී ලංකාවේ අතිබහුතරයක් පුරවැසියන්ට තමන්ගේ ජීවිතය වෙනුවෙන්, තමන්ගේ ගෙවල් දොරවල් වෙනුවෙන්, ඉඩකඩම් සහ ගොවිබිම් වෙනුවෙන් ඉන්ෂුරන්ස් ගෙවන්න වත්කමක් නැහැ. ඒ හින්දා අපි දැනගන්න ඕන පුරවැසියන් විදිහට අපි බුද්ධිමත් වන්න ඕන. අපට ඉන්ෂුරන්ස් එකක් වෙච්ච ආණ්ඩුවක්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ වෙලාවේ සහ අනාගතයේදී අප වෙනුවෙන් බලයේ තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ඉන්ෂුරන්ස් එකක් නැති ජාතියට ලැබුණු ඉන්ෂුරන්ස් එකක් තමයි අනුර කුමාර දිසානායක සහ මාලිමාව කියන්නේ. අන්න ඒ අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් තමයි සමාජ මාධ්‍යයේ මේ අපි හඬ නගන්නේ, අරගල කරන්නේ, සටන් කරන්නේ. ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා මේ වීඩියෝ එක බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න, අප සබ්ස්ක්‍රයිබ් කරලා මෙන්න මේ පණිවිඩය පුළුවන් තරම් ඔබ දන්නා ඥාතීන්, මිත්‍රයින්, හිතවතුන් අතරේ බෙදා ගන්න කියලා අපි ආයෙමත් ඉල්ලා හිටිනවා. Sky News කාර්යෝ පුරසාරම් ගැව්වට මේ වගේ සයික්ලෝන් එකක් ඕස්ට්‍රේලියාවට ආවනම් මේ විදියට රිකවර් වෙන්න බෑ ඕස්ට්‍රේලියාවට. ලෝකයේ ධනවත් රටක් වුණත් මේ විදියට රිකවර් වෙන්න බෑ ඕස්ට්‍රේලියාවට. The real reason for this disaster, ලංකාවට සිදු මේ මහා විනාශයට තියෙන්නේ එක හේතුවයි. එක මූලික හේතුවයි. ඒක තමයි ශ්‍රී ලංකා is not cyclone safe. ශ්‍රී ලංකාව කියන්නේ cyclone safe රටක් නෙමෙයි. ඒ හින්දායි මේ මහා විනාශය වුණේ මේ රටට. ඒකට තියෙන එකම විසඳුම the best solution make Sri Lanka cyclone safe. ලංකාව cyclone safe රටක් බවට පත් කරගන්න එක තමයි පුළුවන් විදියට මේ ප්‍රශ්නයට තියෙන එකම විසඳුම. ඒ වැඩේ හැමෝටම කරන්න බෑ. ඒ වැඩේ කරන්න පුළුවන් only NPP government can do it. make Sri Lanka cyclone safe කරන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරයි. ඒ හින්දා ජාතික ජන බලවේගය ලැබූ මේ ජයග්‍රහණය ආරක්ෂා කරන එක ඔබෙත් මගෙත් වගකීම. අපේ channel එක subscribe කරලා ඒ වගකීම වෙනුවෙන් වැඩ කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා හිටිනවා. ඉතින් තවත් කොලම්බස්ගේ විග්‍රහයකින් තවත් දවසක හමු වෙමු.